අහස් හා භූමියෙහි පාලනය අල්ලාටම අයත්ය. සියල්ල කෙරෙහි අල්ලා බල සම්පන්නය. අහස් හා භූමිය උත්පාදනයෙහිද රාත්‍රී හා දහවලේ වෙනස් වීමෙහිද බුද්ධිමතුන්ට නේත වශයෙන් බොහෝ සාධකයන් නැත. බුද්ධිමත් මෙවන්නන් තමන්ගේ නැගී සිටීමේද වාඩිවීමේද තමන්ගේ නින්දෙහිද අල්ලාවම සිතා අහස් හා භූමියෙහි උත්පාදනය ගැනද සිතා අපගේ දෙවියනේ ඔබ මේවා නිකරුණේ උත්පාදනය කර හැරියේ නැත. ඔබ ඉතාමත් පරිශුද්ධය. නිරාගින්නේ දඬුවමෙන් අපව ඔබ බේරා ගනු මැනව. අපගේ දෙවියනේ නීත වශයෙන්ම ඔබ කවුරුන්ව නිරාගින්නෙහි ඇතුළු කළෙහොද ඔවුන්ව නීත වශයෙන්ම අවමන් කර දැමුවේය. එවැඩි අපරාධකාරයින්ට උදව් කරන්නන් කිසිවෙකුත් නැත. අපගේ දෙවියනේ ඔබගේ දෙවියන්ව විශ්වාස කරනු යැයි අපව විශ්වාසයේ දෙසට ආරාධනා කළ අයගේ ආරාධනාව නීත වශයෙන්ම අපි සවන්දී අපිද ඒ අන්දමටම විශ්වාසය තැබුවෙමු. එබැවින් අපගේ දෙවියනේ ඔබ අපගේ වැරදිවලට සමාවදී අපගේ පාපයන්ගෙන් අපව බේරාගෙන අවසානයේදී හොඳ අය සමග අපව මරණයට පත්වීමට සලස්වනු මැනව. අපගේ දෙවියනේ ඔබගේ දූතයන් මගින් අපට ඔබ පොරොන්දු වූ දය අපට පහල කර දෙනු මැනව. විනිශ්චය දිනදී ඔබ අපව අවමාන කර නොදමනු මැනව. නීත වශයෙන්ම ඔබ පොරොන්දුවෙහි වරදින්නෙකු නොවයයිද ප්‍රාර්ථනා කරමින් සිටිනු ඇත. එබැවින් ඔවුන්ගේ දෙවියන් ඔවුන්ගේ මෙම ප්‍රාර්ථනාව භාරගත් අතර ඔබගෙන් පිරිමි ගැහැණු දෙගොට්ටාශයෙහිම කවුරුන් දැහැමිදැය කළා වුවද නීත වශයෙන්ම මා එය අපතේ හරින්නේ නැත. මන්දයත් ඔබගෙන් පිරිමි හෝ ගැහැණු හෝ සිටියා වුවද කෙනෙකු අනිත් කෙනාගෙන් වූවෙකු වන්නේය. ඔබකින් කවුරුන් තමන්ගේ රටෙන් පිටමං වී හෝ අනුන් විසින් පිටමං කරනු ලැබ හෝ මගේ මාර්ගයෙහි වේදනා කරනු ලැබ හෝ යුද්ධ කර හෝ එහිදී කපනු ලැබ හෝ මරණයට පත්වන්නෝද ඔවුන්ගේ පාපයන් නීත වශයෙන්ම අපි ඔවුන්ගෙන් පහකර සදාකල් දියදහරා ගලමින් නැති ස්වර්ගයන්හිම නීත වශයෙන්ම අපි ඔවුන්ව ඇතුළුවීමට සලස්වන්නෙමු යැයි පවසන්නේය. මෙය අල්ලා විසින් ඔවුන්ට දෙනු ලබන හොඳක්ම පිනක්ම වන්නේය. අල්ලා වෙතින් තවත් මීටත් වඩා ඉතාමත් අලංකාරවත් ඵල විපාක ද ඇත්තේය.